කොළඹ ආදිශිෂ්‍ය සංගමේ අපේ ශාඛාව කොළඹ ශාඛාවේ අද දින මේ ස්ථානයට පැමිණි අපේ ගම්මන්පිල මැතිතුමා ඒ වගේම උපාලි චන්ද්‍රකුමාර සර් ඩඩ්ඩිසේන මහත්තයා සහ දේවප්‍රිය මහත්තයා ඉස්සර මුලින්ම විද්‍යාලය වෙනුවෙන් මම පිළිගන්නවා. ඒ වගේම අද දින ශිෂ්‍යත්ව ලැබීමට නියමිත ඒ දරුවන් සහ දෙමව්පියන් ඒ වගේම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමියත් මේ අවස්ථාවට ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා. ඇත්තටම අද දින අපේ මේ කාර්යයේ ප්‍රධානම අරමුණ වෙන්නේ විද්‍යාලයේ සවියක් විය යුතු අපේ ශිෂ්‍යයින් තිදෙනෙකුට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා කොළඹ ආදිමේ හිටපු මේ විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක්ගේ අනුග්‍රහය යටතේ ඔහු මේ වෙනකොට විදේශගත වෙන්නේ. එතුමාගේ අනුග්‍රහය යටතේ සවිය ලැබිය යුතු තිදෙනෙක් ශිෂ්‍යයින් තිදෙනෙක් අපිට තෝරලා නම් කරන්න කියලා කිව්වා කොළඹ ආදි ශිෂ්‍ය සංගමයේ. ඒ අනුව අපි ඒ අය අපි නම් කරා. ඉතින් ඒ සඳහා ඇත්තටම අපිට ශිෂ්‍ය සංඝයේ නිරන්තරයෙන් අපිට පසුගිය කාලේ තිබිච්ච දීප්‍රා කුලිසුනාටුවත් එක්ක ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක අපිට මේ කාර්ය කර ගැනීම සඳහා ටිකක් කල් ගියා. නමුත් අවසානයේදී විද්‍යාලය පටන් ගත්තට පස්සේ මට නිරන්තරයෙන්ම මතක් කරමින් උපාලික්ෂ අපිට නිරන්තරයෙන් මතක් කරා මේක කරන්න කියලා. ඉතින් අපි ඒ අනුව අපි මේ කාර්ය කරා. ඒ අනුව අද දින මේ අවස්ථාවට පැමිණි සියලු දෙනාම නැවතත් පිළිගනිමින් ඉදිරියේ මේ පිළිබඳව අරමුණු පැහැදිලි කිරීම සඳහා අපේ කින්සුට් විද්‍යාලයේ හිටපු විදුහල්පති සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ලෙස රාජකාරී කරලා මේ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යෙක් වන අපේ උපාලි චන්ද්‍රකුමාර සර් විශ්‍රාම ලැබලා ඉන්නේ. මම එතුමාට ආරාධනා කරනවා මේ කාර්ය පිළිබඳව සහ මෙහි අරමුණ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න කියලා. බොහොමත් ස්තුතියි ඉරල්පත්තුමාට. ඒ වගේම සියලු දෙනාටම සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා නැවත වතාවක්. ඉතින් අපි අනුරුද්ධ විද්‍යාලයේ නාවලපිටියේ තියෙන ප්‍රධාන කීර්තිමත්ම විද්‍යාලය වර්ෂ ගණනාවක ඉතිහාසයක් එක්ක බෞද්ධ පදනමක් එක්ක තමයි මේ විද්‍යාලය ආරම්භ කරලා තිබුණේ. ඒ වගේම මේක තවදුරටත් දිනෙන් දින දියුණු කරගෙන යන වටපිටාවක් තමයි මේ නගරයත් එක්ක බලපුවහම. ඉතින් විද්‍යාලයට නිරන්තරව ශක්තියක් වෙන්න තමයි ආදි ශිෂ්‍ය සංගමය බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් නාවලපිටිය ප්‍රධාන ආදි ශිෂ්‍ය සංගමය තියෙනවා. කොළඹ පැත්තේ රැකියාවලට ගිහිල්ලා ඉන්න අනතුරු ස්ථිර පදිංචි වුණ පිරිස තමයි මේ කොළඹ ශාඛාව විදියට එකතු වෙලා මේ වගේ ක්‍රියාදාමවල යෙදෙන්නේ. ඉතින් කොළඹ ආදි ශිෂ්‍ය සංගමය කිව්වහම විද්‍යාලයෙන් ඈත් වෙලා තමන්ගේ දරුවෝ මේ විද්‍යාලයට ඇතුළත් වෙන එකක් නැති වුණත් ඒ අයට තියෙනවා තමන්ගේ විද්‍යාලයේ ඉගෙනගත්ත ඒ පසුබිමත් එක්ක මතකය, ඒ වගේම තමන්ගේ විද්‍යාලය ගැන තියෙන ආඩම්බරය නිරන්තරව ඇති කර ගන්න ඕන හින්දා විවිධ කටයුතු වල යෙදෙනවා. ඒ අතරින් ප්‍රධාන එකක් තමයි අද මේ ඉෂ්ට කරන්න ලබන්නේ. මේකට මෙතුමා කිව්වාගේ විශේෂ අනුග්‍රහයක් දක්වන්නේ විද්‍යාලයට හිතලා එතුමා විතරක් නෙවෙයි, ඇත්තම මේ වගේ උදව් කරන්න ගණනාවක් මහත්තුරු ඉන්නවා. නමුත් එතුමා මේ ගැන ඉතාම උනන්දුවෙන් කටයුතු කරා ප්‍රමේයත කාලයකදී. ඒ අනුව තමයි ඔබට මේ අවස්ථාව ලැබෙන්නේ. ඉතින් දෙමව්පියන්ට විශේෂයෙන් මතක් කරන්න ඕන, දෙමව්පියන් විදියට ඔබ නිරන්තරව දරුවන්ගේ අවශ්‍යතාව සම්පූර්ණ කරලා බලාපොරොත්තු වෙන තමන්ට ලැබුණට වඩා ඉහළ තැනකට මේ දරුවෝ කවදා හරි යොමු කරන්නේ. සෑම දෙමව්පියෙකුගේම අරමුණ ඒකයි. ඉතින් දෙමව්පිය අතරේ තමන්ට හැකියාව තියෙන මට්ටමින් මේ කටයුත්ත කරාට අපි දන්නවා විෂමතා බොහොමයක් තියෙනවා ලංකාව තුල. නගරේ නාවලපිටිය නගරේ විතරක් නෙවෙයි ලංකාව තුලම බොහොමයක් විෂමතා එක තමයි දරුවෝ පන්ති කාමරවල කටයුතු කරන්නේ. ඉතින් ඒ කටයුතු කරද්දී මතුවෙන අපහසුතා වලට
මේ වගේ අවස්ථා විතරක් නෙවෙයි අපේ ගුරු මණ්ඩලයේ මම දන්නවා නිරන්තරව සමහරට මේ අයටත් පොඩි කාලේ ඉඳලා විවිධ කටයුතු වලදී උදව් කරන්න ඇති. ඒ ගුරු මණ්ඩලය කරනකොට ඒක ප්‍රසිද්ධ කරන්නේ නැහැ. බොහෝ විට මේ තමන්ගේ කණ්ඩ තියෙන බත් එක වුණත් වෙන්න පුළුවන් නැත්නම් තමන් ගෙදර තියෙන දෙයක් වුණත් ගෙනල්ලා එහෙම පරිත්‍යාග කරන හැඟීමක් ලංකාවේ බොහෝ තැන්වල තියෙනවා. මේ විද්‍යාලයේ අනිවාර්යයෙන්ම එහෙම ගුරුවරු සහ කාර්ය මණ්ඩලය ඇති. ඒ අතරේ තමයි මේ ආදි ශිෂ්‍යයෙක් ගාම එයාට තියෙන ලොකු බැඳීමක්. තමයි ඉගෙන ගත්ත විද්‍යාලය වල ඉගෙන ඉවරලා නිකම්ම නෙවෙයි යම් තැනකට ගිහිල්ලා ඉන්නවා. ඒතර ඒකට පදනම වැටුනේ පාසලේ. ඒක අමතක නොකර තමයි මේ වගේ කටයුත්තක නිරත වෙලා ඉන්නේ. ඉතින් දෙමාපියන්ගේ මේ කටයුත්තට සහයෝගයක් දෙන ගමන්ම දරුවෝ තෝරා ගැනීමේදීත් ඇත්තටම විදුහල්පතිතුමාට විවිධ නිර්ණායකයක් අපි දෙනවා. විද්‍යාලයත් ඉතාම ආදරයෙන් පිළිගන්නවා. මේ විද්‍යාලයේම ආදි ශිෂ්‍යාවක් වෙලා ඊට පස්සේ විද්‍යාලයේ ගුරු මහත්මයෙක් කියලා අපිත් එක්ක නිරන්තරව කටයුතු කරන බොහොම සහෘදයෙක් විදිහට කටයුතු කරන්නේ ඇත්තටම එතුමියගේ පැමිණීම අපි තාම ගෞරවයක් විදිහට සැලකනවා. අපි ආරම්භ කරා මේ යුනිවර්සිටි එක අපි ඒකට කරගෙන යන්න. ඉතින් දරුවන්ට මේ වගේ විවිධ ආකාරයෙන් උදව් කරන අතරේ දරුවන්ට අර විෂමතා ගැන අපි කතා කරගෙන ආවේ විෂමතා විවිධ තියෙනවා. සමානාත්මතාවය අපි කොච්චර කතා කරත් ආර්ථික පැත්තෙන් වෙනත් සමාජීය පැත්තෙන් ලැබෙන විෂමතාවයන් නිසා යම් යම් බාධා වෙන්න පුළුවන්. ඒ බාධාම කරන එක තමයි මේ කටයුත්තේ ප්‍රධානම අරමුණ. ඉතින් කිසිසේත්ම අපි මුලින්ම කැටියෙන් මතක් කරා මේ දරුවන්ට මේ විදිහට යම් අනුග්‍රහයක් ලැබෙනවා කියන එක අනෙක් දරුවන් අතර ප්‍රචලිත වෙන්න අපි දෙන්නේ නැහැ. ඒක විදුහල්පතිතුමාත් දන්නවා, නියෝජිතපතිතුමිය ඇතුළු මේ හැමෝම දන්නවා. ඒ වගේම ඔබත් ඒක ආරක්ෂා කරන්න. නමුත් හිතට ගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. දරුවෝ දෙමාපියෝ දෙගොල්ලම මේ කටයුත්ත මෙහෙම කරන්න හිතෙන්නේ ඇයි කියලා මේ කාට හරි. ඒක කෙනෙකුට හිතන්න පුළුවන් මේ තමන්ගේ වැඩක් බලා ඉන්නේ නැතුව ඇයි මේ වගේ අනවශ්‍ය කාරණයක්ද කියලා. ඒතර ඕගොල්ලෝ එහෙම හිතුවොත් මේ වගේ හිතන අයට කරන මේ මන්දි පුංචි ගමක් වෙනවා. ඒක නිසා හැම වෙලෙම හිතන්න ඕන මේ වගේ සත්භාවයෙන් කටයුතු කරන පිරිස් ඕන තරම් ඉන්නවා. එහෙමනම් අපිටත් දැන් මේ යම් වාසියක් ලැබෙන වෙලාවක්. එහෙනම් මේකෙන් අපි දරුවෝ විදියට කරන්න ඕන මොකද්ද පුතාලා මේ උපරිම හොඳින් අධ්‍යාපන කටයුතු සහ ඔබ කරන විශේෂ සමගාමී කටයුතු නිරත වෙන්න ඕන. අපි දන්නේ විදිහට මෙතන ඉන්න උසස් පෙළ නේද? උසස් පෙළ 11 සහ 12 13 වගේ. ඒතර ඔබ තව ඉතාම කෙටි කාලයකින් වැදගත් විභාගයකට මුහුණ දෙන්න. ඒ සමාජයේ ජීවිතේම තීරණය කරන විභාගයක්. ඒ ප්‍රතිඵලය. ඉතින් මේ ප්‍රතිඵලයේදී මේ අපි කියන්නේ මේක අසාමාන්‍ය විදිහට පාඩම් කරලා දිනන්න ඕන දෙයක් නෙවෙයි. හැබැයි අවංක වෙන්න පුළුවන් නේ Tamanට. කරන දෙයට අවංක වෙන්න. කියන්නේ ඔබට දෙමාපියෝ උදව් කරනවා නම් ඒ ගැන හිතන්න ඕන. දෙමාපියෝ කරන්නේ පුළුවන්කමකට නෙවෙයි. ඒගොල්ලෝ බොහොම දරිද්‍රතා මැඩගෙන තමයි මේ කටයුතු නේද. ඔබට ගුරුවරුන්ගෙන් ලැබෙන්නේ දැන් විදුහල්පතිතුමාත් එක්ක අපි මේ කෙටි වෙලාවෙත් ඔබට ඇහෙන්න ඇති. කතරම් බාධක මැදද ගුරුවරු යොමු කරලා ඒ ගුරුවරු දිරි ගන්නවලා ඔබත් එක්ක කටයුතු කරන්න උත්සාහ කරන්නේ. ඒතර දරුවෝ විදියට ඔබ අධිෂ්ඨාන කර ගන්න ඕනේ මේ හැමෝම මේක වෙලා මොකද්ද කරන්නේ? ආදි ශිෂ්‍යෝ, දෙමාපියෝ, විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය හැමෝම එකතු වෙලා අපේ දියුණුව වෙනුවෙන් මේ කටයුතු කරන්නේ. එහෙනම් ඔබත් අධිෂ්ඨාන කර ගන්න ඕන පළවෙනි කාරණේ මේකෙන් හොඳ ප්‍රතිඵලයක් කරන් මේ පරිත්‍යාග කරන අයටත් තව පරිත්‍යාග කරන්න හිතෙන විදිහට කටයුතු කරන්න. ප්‍රධානම කාරණේ. ඒ කියන්නේ ඔබ ඉස්සෙත්ම තමයි ඉන්න තැනින් පහළට වැටෙන්න හොඳ නැහැ අධ්‍යාපනයෙන්. ඊළඟ විශේෂ සමගාමී කටයුතු නවත්තන්න හොඳ නැහැ. ඒව අනිවාර්යයෙන්ම කරගෙන යන්න ඕනේ. ශිෂ්‍යනායකයෙක් නම් ඒ කටයුත්තත් කරන ගමන් තමයි අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්නේ. ඒකට ඔබට තියෙන්නේ තමන්ගේ වැය වෙන කාලය ඉතාම පරිමාහගෙන වැඩ කරන්නේ කොහොමද කියලා. ඒක නිරන්තරව ආචාර්ය මණ්ඩලය උපදෙස් දෙනවා. තමන්ටත් හිතන්න පුළුවන් මොකද දැන් ඔබ අවුරුදු 15කට වැඩි දැන් යමක් තේරෙන තාක්ෂණයේ දියුණුවයි. ඒ තාක්ෂණයෙන් ලැබෙන්න තියෙන හොඳ නරක දේ තේරුම් ගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි එහෙම ගිහිල්ලා දවසක දැන් ඔබට ආපහු ප්‍රතිඋපකාර කරන්න මේ අපි
කොළඹ සංගමයට හෝ ඒ පරිත්‍යාග කරන මහත්මයාට හෝ ලැබෙන්නේ නැහැ. ඒක නෙමෙයි ප්‍රතිඋපකාරය වෙන්නේ. ඔබ යම් දවසක තැනකට ඇවිල්ලා ශක්තිමත් තැනකට ඇවිල්ලා ඒ වෙනකොට මේ විද්‍යාලයේ ඉන්න පුළුවන් ඔබ වැනිම සවියක් අවශ්‍ය වෙන දරුවෝ. අන්න ඒගොල්ලන්ට තමයි යම් උදව්වක් කරන්න අදිෂ්ඨාන කරගන්න. ඒකට කාලයක් යයි. කාලයක් ගියාට ගමක් නෑ. ඒක හිතේ රැඳෙන්න ඕන නිරන්තරව. ඒතර දෙමෝපියන්ටත් තියෙනවා මේ වගේ පුද්ගලයෝ ඉන්නවා කියන එක තමන්ගේ ඥාතීන්ට උනත් තමන්ගේ හිතවතුන්ට පැහැදිලි කරන්න තමන්ගේ දරුවට ලැබෙනවා කියන එකම නෙවෙයි. නමුත් ඒ වගේ ඔබට අදිෂ්ඨාන කරන්න පුළුවන් ඔබත් හැමදාම ඔය අද යම් තැනක ඉන්නවා නම් එහෙම ඉන්න ඕන කියලා යන්නේ නැහැ. ඔබට දියුණු වෙන්න පුළුවන්. ඒ දියුණු වෙලා ඔබත් මේවයි කටයුතු වලට නිරන්තරව දායක වෙන්න. දැන් අපි දන්නවා සාමාන්‍ය ආගමික කටයුතු වල දන්සැල් වගේ දේවල් දෙන එක අපේ හොඳ පුරුද්දක් අපේ සමාජයේ. නමුත් මේ දන්සැලුත් අපි දැකලා තියෙනවා අවශ්‍යයට දෙන්නේ කියලා පොඩි ප්‍රශ්නයක් එනවා. අන්න ඒක නිසා හැම වෙලේම හොඳයි අපි තීරණය කරනවා නම් කවුද නිවැරදි අවශ්‍ය පුද්ගලයා කියලා හොයලා ඒ අනුව ඒ කටයුතු කරන එක. ඉතින් මේ අද දවසේ දැන් අපි මේ කණ්ඩායම කොළඹ ඉඳලා මේ වගේ දුර ගෙවාගෙන වියදම් කරගෙන එන්නේ. ඒගොල්ලෝ මේ වගේ යම් තෘප්තියක් විඳිනවා. ඒ තෘප්තිය මේ මුදලින් කියලා නිම කරන්න පුළුවන් එකක් නෙවෙයි. ආස්වාදයක් ඇත්තම කියනවා. ඒ විතර ඔබේ දෙමව්පියෝ ඔබේ භාරකරුවනු දවසක ඒ ආස්වාදය තමයි ඔබේ දියුණුවත් එක්ක විඳින්නේ. ඒක නිසා මේ අරමුණ ඊටාම වැදගත් අරමුණක් සහ ඒකට දායක වෙනවා කියන්නේ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හොඳ පරිත්‍යාගශීලී හදවතක් තියෙන අයට තමයි ඒ වගේ දේවල් හිතෙන්නේ සහ ඒවට කැප වෙලා කටයුතු කරන්නේ. අපිට මේකෙදි වඩා හොඳ තීරණයක් ගන්න වෙනවා. මොකද සීමිත දරුවන් පිරිසකට තමයි අපිට දෙන්න සිද්ධ වෙන්නේ. ඒක කොහෙත් කරන්න වෙන දෙයක්. ඉතින් තෝරා ගැනීමේදී මෙතුමන්ලා මම හිතනවා ඊටාම නිවැරදි ආකාරයට ඒක තෝරගන්න වෙනවා. මොකද ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. යම් කෙනෙක් මේක දැනගත්තාම මේ එහෙමනේ අපේ රටේ සාමාන්‍යයෙන් විතරම විවේචනාත්මකව තමයි බලන්නේ. එයාට වඩා මෙයාට දුන්නා නම් හොඳද කියලා වගේ හිතන වෙලාවක් තියෙනවා. අනිත් එක මේ මුදලත් ලොකු මුදලක් නෙමෙයි කියලා හිතන්න පුළුවන්. නමුත් ඔබට ඒක යම් හොඳ වැඩකට යොදා ගන්න පුළුවන් වෙයි. අපි කියන්නේ මේක අරගෙන දැන් අපි සාමාන්‍ය කෙනෙක් තර්ක කරන්න පුළුවන් විවේචනාත්මකව මේකෙන් මොනවද මේ ෆෝන් එකේ කාඩ් වලට වියදම් කරනවාද? එහෙම නැත්නම් ටියුෂන් එක මාරු කරලා එක විෂයකට ටියුෂන් දෙකකට වගේ යන්න ඒ වගේ දෙයකට නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඊටාම කල්පනාකාරී වෙනවා. ෆෝන් එකක් ඕන වෙනවා තමයි. ෆෝන් එකේදී දැන් කාලේදී තොරතුරු දැනුම නිරන්තරව ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව ඒක වැරදි විදිහට පාවිච්චි කරනවා නම් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ අපේ බලාපොරොත්තුව තමයි මේ ලැබෙන පිටුවහල ඊටාම නිවැරදි ආකාරයට ඔබ කටයුතු කරයි. ඉතින් දරුවෝ ඉස්සරහා වුණත් කමන්නේ දෙමාපිය අතරේ එතන දැන් කාන්තා පාර්ශ්වය විතරයි පැමිණලා ඉන්නේ. ඒතර තාත්තලා ඉන්න පුළුවන්. ඒගොල්ලන්ටත් අපි දැන් රටේ මතයක් තියෙනවා. සමහර මේ දෙමාපියෝ දරුවන්ට තියෙන අවස්ථා නාස්ති කරනවාද කියලා. ඒ ගැන පොඩි මතක් වීමක් කරන්න ඕන. දරුවන්ට තමයි සියල්ල දෙන්න ඕනේ. මේ මදිපාඩුවක් තියෙනවා නම් තමයි මේ බාහිර ප්‍රජාවකින් ලැබෙන්නේ. එහෙම නැතුව ඒවා වැරදියට පාවිච්චි කරොත් මේ අරමුණත් හැල්ලු වෙනවා. ඒ වගේම මේ වගේ අදහස් වලට යොමු වෙන ගතිගුණ මිනිසුන්ගේ අඩු වෙලා යන්න පුළුවන්. ඒක නිසා නිරන්තරව දැන් දෙමාපිය රැසීමක් තිබ්බත් අපේ අම්මලානේ එන්නේ නේද? ඒ පොඩි ප්‍රවණතාවයකුත් තියෙනවා. ඒකෙන් අපි කියන්නේ තාත්තලා කියන්නේ දරුවන්ට ඇල්මක් නැති අය කියන එක නෙවෙයි. නමුත් මේ හැඟීම ගෙදරදී හැමෝම සාකච්ඡා කරලා මේ හොඳින් වටහා ගන්න ඕන. ඒ වගේම නිවැරදිව මඟ පෙන්වන්න ඕන. ඒක තමයි අපේ ඉල්ලීම. ඉතින් මේ තමයි මේ වැදගත් කාර්යයේ ප්‍රධාන අරමුණ. මෙතෙන්දී ඔබටත් ඇති ඉතින් ඔබට අපි මේ කරන මුලින්ම කිව්වා වගේ මේ කරන කිසිම කටයුත්තක් අපි ප්‍රසිද්ධටපත් කරන්නේ නැහැ. අපි ලිපි ගොනු වලට අවශ්‍ය පදනමට විතරයි. ඒකින්ද කිසිසේත්ම චකිතයක් ඇති කර යන්න එපා. මේකෙන් Tamanට කිසියම් හෝ අගෞරවයක් අභිමානයට කැරලක් වෙනවා කියලා එහෙම කොහොමත්ම අපි ඒ කියන්නේ ඊටාම හොඳින් අපිට වැටහීමක් තියෙනවා. මම කලින් සේවය කරපු විද්‍යාවලත් මේ විදිහට මේ කටයුතු කරා. ඒ තැන්වලදීත් නිර්මල ටීචර් මේ වගේ ආවම මේ දෙමාපියෝ කියන කතාව අහපුවම තමයි ඊළඟ කණ්ඩායමකටත් මීටත් වඩා උදව් කරන්න ඕන කියලා හිතෙන්නේ. ඒක නිසා ඔබේ
අවංක අදහසුත් අපි එතෙන්දී බලාපොරොත්තු වෙනවා. දරුවෝ විදියට ඔයගොල්ලන්ට පුළුවන් Tamanට හිතෙන දෙයක් ඕන දෙයක් ප්‍රකාශ කරන්න. ඒක මෙතන කිසි බාධාවක් නැහැ. ඒකත් එක්කම හිටියත් අපි මේ කටයුතු සම්බන්ධව තමයි කතා කරන්නේ. වෙනත් දෙයක් ගැන නෙවෙයි. ඒකෙන්ද ඉතින් ලොකුවට වචන ගලපන්න දෙයක් නැහැ. Taman හිතන දේ අවංකව ප්‍රකාශ කරන්න අවස්ථාව අපි ඉදිරියේදී ලබා දෙනවා. ඉතින් මම හිතනවා දීර්ඝ වේලාවක් කතා කරන්න ඕන දෙයක්වත් නෙවෙයි. අපි දල අදහසක් මේ ඉන්නේ. මේ සම්බන්ධව ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ කණ්ඩායම ගැන අපි නැවත වතාවක් අපි ආඩම්බර වෙනවා මේ විදිහට පරිත්‍යාගයක් කරන්න අපේ අය අතර ඉන්න අය ඉදිරිපත් වීම සම්බන්ධව. එහෙමනම් හැමෝටම ප්‍රාර්ථනා කරනවා දරුවන්ට තමන්ගේ ඉදිරි විවාහ කටයුතු සහ හැමදේම ජයග්‍රාහී මට්ටමින් නිම කරන්න ලැබිලා ඉතා හොඳ වාසනාවන්ත අනාගතයකට උරුමකම් කියන්න ලැබේවා කියලා දෙමාපියන්ට තමන්ගේ කටයුතු ඉතාම යහපත් ආකාරයට කරගෙන දරුවන්ට මේ නිවැරදි මඟ පෙන්වීම කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපේ දේවප්‍රිය මහත්තයාට ආරාධනා කරනවා මේ සභාපතිතුමා වෙනුවෙන් බ්‍රිගේඩියර් මොල්ලිගොඩ වෙනුවෙන් ඔබ අදහස් දක්වන්න. මොකද අවසරයි ඔයගලන්ට බොහොම ස්තුතියි දවස කැප කරලාවට. ඉතින් අපේ සභාපතිතුමා හැම වෙලාවෙම අපේ පාසලේ අපි පුරුදිය ගැන විතර කල්පනා කරනවා කොහොමද කරන්න කියලා. අද උදේත් අපිට කතා කරලා මේ වැඩසටහන කොහොමද සැලසුම් කරලා තියෙන්නේ කියලා අපෙන් අහලා විමසලා මේ උපදෙස් දුන්නා. ඉතින් මේ ඔක්කොම කරන්න එකේ ඉලක්කය තමයි මම අපි ඉගෙනගත්ත පාසලේ දරුවන් හොඳ තත්ත්වයකට එනවා බලන්න. ඔයගොල්ලෝ දවසක හොඳ මහතුරු වෙලා මේ නාවල පිටියට මේ ඉස්කෝලේට ගෞරවයක් ගෙන විදිහට වැඩ කරනවා දකින්න අපි හරි ආසයි. ඕගොල්ලන්ගේ දියුණුව ඒ සතුට ඕගොල්ලන් අත්දකින්නවා බලලා අපිට සතුට වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි විවිධ වැඩසටහන් මේ වගේ ඇති කරලා තියෙන්නේ. ඉතින් මේ ලබන පන්නරය මේකෙන් පේනවා ආශිෂ්‍යයන් මේ පාසලේ ඉගෙන ගන්න අයට කොච්චර ආදරේද කියලා. ඒ නිසා තමයි ඒගොල්ලන් එවැනි සැලසුම් දාන්නේ. ඒගොල්ලන් තව ගොඩාක් ප්ලෑන්ස් අපි ඇති කරලා තියෙන අනාගතයේ අපේ පාසලේ ඉන්න දරුවන් හොඳ තත්ත්වයට යනවා. ඉතින් අපිට ඕනේ බුද්ධිමත් නැත්නම් ඉගෙනගත්ත තනතුරක් විතරක් නෙමෙයි. අපේ බ්‍රිගේඩියර් මොල්ලිගොඩ අද ආඥාපති හැටියට වැඩ කරනවා. අපි හරි සතුටු වෙනවා. එතුමා ගිහින් තියෙන දුර දිහා බලද්දි. ඉතින් අපිට ඕනේ අපෙන් පස්සේ එන දරුවෝ ඒ දුර යනවා බලන්න. ඒ දුර ගන්න පුළුවන් ආසල්ට හොඳ සේවයක්. අද මම මෙහි එනකොට මගේ ජීවිතයේ අත්දැකීමක් කල්පනා කරා. ඔයගොල්ලෝ එක බෙදා ගන්න කියලා. 1994 විභාග ඉවරුණාට පස්සේ ප්‍රයිවට් කම්පැනි එකක් තව විභාගයක් තිබ්බා ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර්ස්ලා වෙන්න පුහුණු කරන්න. ඒකේ පළවෙනියට විභාගේ පළවෙනියට ගන්න කෙනාට ඒකට ගස්සුවක් ගෙවන්න ඕනේ නැහැ. රුපියල් 7000යි. ඒ අනුව ඒ කාලේ. එයාට ෆ්‍රී. හැබැයි මම මානවෝදේශකයේ දෙවනියා. මට ගෙවන්න ඕන 3500යි. හැබැයි ඒ 3500 ගෙවන්න මගේ අප්පච්චි ගාවේ දසන්න තිබුණේ. ඒ නිසා ඒ අවස්ථාව මට අහිමි වුණා. ඉතින් එහෙම අමාරුවෙන් තමයි ගොඩක් අය තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න. හැබැයි එදා අපි පසු බැස්සේ නැහැ. අද මට කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක් තියෙනවා. අපි අතහැරියේ කොහොම හරි අපේ ගමන ගියා. ඉතින් ඔයගලන්ට මම දිරි ගන්නවන්නේ කොච්චර අමාරුව තිබුණත් අධ්‍යාපනය ලැබෙන කාලේ හොඳින් ඉගෙන ගන්න. ඒක පුළුවන්. ඔබට යහපත් පුරවැසියෙක් හිතට ගොඩක් දේවල් කරන්න. දැන් ඔබට මේ හම්බෙන දේ ගැන මෙතුමා කිව්වා වගේ ඔයගලන්ගේ යාළුවොත් එක්ක තොරතුරු බෙදා ගන්න යන්න අවශ්‍ය නැහැ. ඒක ඔයගලන් හොඳින් ප්‍රයෝජන ගන්න. ඔයගලන්ට තවත් තාත්තා කෙනෙක් උදව්වක් කරනවා කියලා එහෙම හිතන්න. ඒකට ඒක පහසුයි. එනිසා අපිට ඕනේ අපේ ඉස්කෝලේ ඉන්න හැමෝම යහපත් පුරවැසියෝ වෙන්න දකින්න ගතිගුණත් එක්කම. මෙහෙම කරද්දී අපිට පුළුවන් වෙනවා සතුටුදායක අනාගතයක් අපේ ඉස්කෝලෙන් තොරතුරු අහන්න. එනිසා අපේ පාසලේ ඉන්න තවත් අයට ඒ වගේ උදව් වුණ වෙද්දී ඒව කරන්න අපේ සංගමයේ සූදානම් වෙන්නේ. ඒකට වැඩ ගොඩක් ඉස්සරහට තියෙනවා. ඒව වලදී අපි අපේ ඉස්කෝලේ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරනවා. ඉතින් මේ අවස්ථාව හොඳින් පාවිච්චි කරලා හොඳ පුරවැසියෙක් වෙන්න. ඔයාගේ අම්මව තාත්තව බලාගෙන ඉස්කෝලේ බලා ගන්න පුළුවන්. හොඳ පුරවැසියෙක් වෙන්න කියලා අපි ඔයගලන්ට පිළිගන්න කැමතියි. Thank you මේ අවස්ථාව අපිට දුන්නාට. අපි අනාගතේ ඉදිරි වැඩ කරද්දී